සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතුරු වුණ බත් වලට අපි කරපු දෙයක් බලමු අද. මුලින්ම සුදු ලුණු ටිකක් කපා ගන්න. වැඩිපුර ටිකක් කපා ගන්න. පොඩි වට හීනි වට ටිකක් වැඩියෙන් කපා ගන්න. වැඩි වෙන තරමට හොඳයි ඉතින්. තව අමිරිස් කරල් දෙක තුනක් වගේ අරන් පොඩිවට හීනියට කපා ගන්න. තව ලීක්ස් හරි ලුණු කොළ හරි ගෝව හරි ගන්න පුළුවන්. අපි මෙතන ගත්තේ මේ ලුණු කොළ. ලීක්ස් ගෝව බොන්චි ඒ වගේ දේවල් තව එකතු කර ගන්න තියෙනවා නම් හොඳයි. ලීක්ස් මේ ලුණු කොළයි දෙකම එකට නෙමෙයි. මේ දෙකෙන් එකක් ගන්න. මේ අපි ගෙදර තිබ්බ ලුණු කොළ හින්දා ලුණු කොළ ගත්තේ මෙතන. ඒව ටිකත් හීනියට සාමාන්‍ය අපි මේ මොන හරි රයිස් එකට දාන වගේ කපා ගන්න ගන්නට. තව මේ එළවලු ටිකට කැරට් ටිකකුත් කපා ගන්න. මම කැරට් ටික ගාලා ගත්තා. ටිකක් ගාලා හදිසියට ගන්න ඕන නිසා කැරට් කපලා හරි ගාලා හරි ගන්න. ඊට පස්සේ පෑන් එක තියලා රත් වීගෙනදී තෙල් ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ මේකට සුදු ලුණු ටික දාගන්න. සුදු ලුණු ටික ටිකක් පැහිගෙන ඉද්දි මේකට අපි බීටරයක් හරි දෙකක් හරි අපිට තියෙන ගානක් හරි කැමති ගානක් හරි දාගන්න පුළුවන්. හොඳට ඊට පස්සේ මේ වගේ පිටරේ කුඩු කරගන්න. සුදු ලුණුත් එක්ක කලවම් වෙන්න හොඳට. ඊට පස්සේ වල මේකට අපි ආයෙ තව ටිකක් ලුණු ටිකක් දාන්න. ලුණු ගාමිරිස් දෙක මේක එකතු කරනවා නම් ඒත් කමක් නැහැ. ලුණු ටික හොඳට පිටරේ ඇති වගේ හිතන ප්‍රමාණයට ලුණු දාගන්න. ඊට පස්සේ කැරට් ටික එකතු කරගන්න. කැරට් ටිකට ඒකටත් ලුණු ගාමිරිස් එකතු කරගන්න ඕනේ. ගාමිරිස් පොඩි ටිකක් වැඩි නැත්නම් කමක් නැහැ. ලුණු දාන්න තමන් ලුණු රස තමන් කන ගන්න ලුණු දාගන්න. ඊට පස්සේ මේක හොඳට පිටරට කලවම් කරගන්න මේක. අමිරිස් කරලුත් එකතු කරගන්න. ටිකක් සැර වැඩියෙන් ඕන නම් තව ටිකක් වැඩිපුර දාගත්තොත් කමක් නැහැ. මේක ඉතින් එක්කෙනෙක්ට දෙන්නෙක්ට වයි කන්න නැති මේ හදාගත්ත ප්‍රමාණය. මේකත් එක්ක කන්න චිකන් කරි එකක් වගේ තියෙනවා නම් ඒත් හොඳයි. චිකන් කරි එක වගේ තිබ්බොත් කන්න රසයි. ඉතින් මේකට ගැලපෙනවා. chili paste වගේ එකක් එකත් කන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි ඉතුරුන බත් දාන කලින් පැස්ටා ටිකක් තිබ්බා. ඒක තම්බලා ඉවරලා ඒකත් දාගත්තා. ඒ පැස්ටා ටික තමයි ඊට පස්සේ අපි බත් ටික කලවම් කරගත්තේ. මොකද පැස්ටා විතරක් ගන්න පැස්ටා තිබ්බෙත් නෑ. බත් විතරක් ගන්න බත් තිබ්බෙත් නෑ. ඊට පස්සේ දෙකම කලවම් කරලා තමයි මෙන්න මේ විදිහට හදාගත්තේ. ඒක ඇත්තට මේක අමුතු රහක් තියෙනවා. අර වෙනස් විදිහේ රහක් තමයි පැස්ටා වලට මොකද්ද මේ කරපු දෙය කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒ වුණාට මේක තමුතුම විදියක්. ඉතින් කෑම හදන්න ඕනේ මේම විදියයිම කියලා නීතියක් නැති හින්දා අපි මෙහෙම කලවම් කරලා මේක කෑවා. ඇත්තට මෙහෙම මට හදන්න හිතුණා. ඉස්සර අපේ අම්මා මෙහෙම කරනවා. නූඩ්ල්ස් කොත්තු වලට එහෙම මදි වෙද්දි බත් දානවා. බත් කලවම් කරලා දෙනවා. ඒක ඇත්තට මේ ලොකු රස වෙනසකුත් නැහැ. ඇත්තටම කෑම එහෙම කලවම් කරලත් රසයි. එහෙම වෙනසක් තියෙනවා. ඔයාලත් එහෙම ඉතුරු වෙන බත් ඉතුරු වුණොත් මොන හරි ඉතුරු වුණොත් ඒක කලවම් කරලා කාලා බලන්න. හදලා බලන්න එහෙම.
ඊට පස්සේ මෙන්න මේකට ලුණු කොළ ටික උඩින් දාගන්න. ලුණු කොළ ටික මුලින්ම දාගන්න යන්න එපා. ඊට වඩා තැම්බිලා නිකන් එක කහ පාටක් වගේ වෙනවා. 아무තු රසත් ඊට පස්සේ වෙන ලුණු කොළ රස නෙමෙන්නේ වෙන රසක් එන නිකන් අර තැම්බිලා වැඩි වෙලා. ඒ නිසා ඒක උඩින් නිකන් කලවම් කරන්න. ඊට පස්සේ අපි අර පිඟානට කන්න දාගත්තත් ඒ රසණටත් එක්ක මේක ඒතර ගානටම තැම්බෙනවා. මේ ලිප ඔෆ් කරලා ඉවරලා ලුණු කොළ දාගත්තත් කමක් නැහැ. අපි නම් හැමදාම වගේ ලුණු කොළ අමුඩ දාගන්නේ. තැම්බුලා වැඩි වුණොත් කන්න බැරි වෙන හින්දා. මේක නම් අපි දැන් නිකම්ම මෙහෙම හදාගත්තේ. තව මේකට ඔයාලට පුළුවන් සෝයා සෝස් ටිකක්, තක්කාලි සෝස් ටිකක් දාගන්න තව රස වැඩි කරගන්න පුළුවන්. එදා ඇත්තටම මේක හදිස්සියට හදපු කෑමක් නිසා එහෙමම හදලා ගත්තේ. අර දෙකත් කලවම් කරගත්තොත් තවත් රසයි, රස වැඩි වෙනවා. ඔයාලත් එහෙනම් අනිවාර්යෙන්ම මේ වගේ බලන්න මොනවා හරි කලවම් කරලා හදලා බලන්න. ඒකෙත් අමුතුම රසක් තියෙනවා. ඒතර ඔයාලට තේරෙයි. එහෙනම් අපි ගිහින් එන්නම්.